අයිබෝන් ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ Geek IT Pro වීඩියෝ ලෙසන් එකත් එක්කයි මම දිල්ෂාන බේමවර්ධන මේක තමයි මගේ දෙවෙනි වීඩියෝ ලෙසන් එක මේ වීඩියෝ ලෙසන් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මගේ පළවෙනි වීඩියෝ ලෙසන් එකේදී නාතුපතේ ඉඳලා මම පළවෙනි වීඩියෝ ලෙසන් එකේදී කිව්වා පාස්වර්ඩ් ගෙස් කරලා එහෙම නැත්නම් සෝෂල් ඉන්ජිනියරින් මගින් දැනගන්න හරි තියෙන account එක log වෙන්න හරිය පුළුවන් වෙන ක්‍රමයක් භාවිත කරලා කියලා. අතන මේ වගේ දෙයක් වළක්ව ගන්න ඕන නම් මම මේ lesson එකේදීත් කී විදිහටම කරන්න තියෙන්නේ ලේසියෙන් කාටවත් guess කරගන්න බැරි password එක පාවිච්චි කරන එක. දැන් මේට අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා මම මගේ යාළුවෙක්ගේ email account එකට log වුණා එයාගේ security question එකෙන්. ඒ කියන්නේ security question එක හරහා යනවා කියන ක්‍රමෙන් එක්ට කියන reverse engineering. ඒ කියන්නේ දැන් මට පුළුවන් Gmail account එකට ගිහිල්ලා මගේ password එක අමතක වුණා කියලා ඒ මට log වෙන්න ඕනේ කෙනාගේ password එක දීලා ඊට පස්සේ Gmail වල නම් අහන්නේ එක security question එකයි. ඒ security question එකට answer කරොත් මට නැවත අලුතෙන් password එක දෙන්න කියන තැනට එනවා Gmail වලින්. අතරම ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ මේක වළක්ව ගන්න නම් කිසිම කෙනෙකුට guess කරගන්න බැරි security question එක පාවිච්චි කරන එක. example එකක් විදිහට ගත්තොත් මම කැමතිම වාහනය කුමක්ද? ඒකට උත්තරය තමයි අඹ ගස. ඉතින් මේ වගේ එකක් කොහොමද ඊටාම අමාරු guess කරන්න හැකර්ගේ ලක් එක තිබ්බොත් අරන්න ඒක guess කළා නම් හැක් කරන්නම බැරිම තරම්ද. ඉතින් අර මම ඉස්සෙල්ලා කියපු යාළුවා එයාගේ password එක විදිහට පාවිච්චි කරලා තිබ්බේ මොකද්ද එයාගේ phone number එක කියලා. ඉතින් මම එයාගේ phone number එක දන්නේ නැහැ. මම නිකම් මේක දුන්න ගමන් ඊළඟ page එකට ගියා වාට ඕනි අලුත් password එක මොකක්ද කියලා. එයාගේම තමයි මම තව එකක් කරලා තිනා. ඒකේ එයාගේ secret question එක උනේ මගේ ප්‍රියතම නළුවා කවුද කියලා. නළුව දෙතුන් දිනක් try කරලා ඉවරලා ශාරුක් ખાන් කියලා ගහුවට පස්සේ නිකම්ම දොට ගියා. අතොල්ට කියන්නේ ඉතින් password එක මොකද්ද කියන හන්දන්ට. ඉතින් මේ වගේ දෙයක් වළක්ව ගන්න නම් කරන්න තියෙන්නේ කාටවත් ලේසියෙන්ම guess කරන්න බැරි password එක පාවිච්චි කරන එක. අපි Yahoo වගේ email account එකක් ගත්තොත් නම් ඒගොල්ලෝ එක secret question එකකට අහන එයාගේ උපන්දිනේ මොකද්ද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් අහන අතර මේක Gmail සහ Yahoo සංසන්දනය කරොත් Yahoo කියන්නේ social engineering මගින් hack කරන්න අමාරු එකක්. ඉතින් මම ඉස්සෙල්ලා පළවෙනි වීඩියෝ ලෙසන් එකේදී කිව්වා වගේ පුළුවන් තරම් guess කරන්න අමාරු සහ එක එක account වලට වෙන වෙන වූ password පාවිච්චි කරනවා නම් සහ විරස්මාකාරී කාටවත් guess කරන්න බැරි secret question පාවිච්චි කරනවා නම් මම හිතන්නේ ගොඩක් හොඳයි. අනික තමයි අපි මේ වගේ hack එක වළක්ව ගන්න තව කරන්න ඕනේ දෙයක් තමයි දැන් ගොඩක් අය cafes වලින් log වෙනවා. ඉන්ටර්නෙට් වලට ගෙදර නැති කට්ටිය එහෙම නැත්නම් හදිස්සියට කොහොම හරි වෙනින් cafe වලින් වෙනින් ආගේ වලින් log වෙනවා. ඉතින් මේ වගේ දේ log වුණොත් කොලින් මතකම් තියාගන්න ඕනේ තමයි log out වෙන එක. log out නතරක් නෑ password එක remember කරලා නම් එහෙම නැත්නම් හොඳම දේ තමයි history clear කරන එක. history clear කරන නම් tools වල හරි මට හරියට මතක නෑ tools වල ගිහිල්ලා history හරි option වල හරි තියෙනවා internet explorer වලින් chrome වලින් සහ firefox වලට වෙන වෙනම තියෙන option. ඉතින් මොකයි ඒ විදිහට history clear කිරීම මගින් මම කියන්නේ ගොඩක් කට්ටිය history clear කරන එක දන්නවා. history clear කරන එක මගින් පුළුවන් password එක සහ තමන්ගේ access වන site එක දේවල් ඔක්කොම මතකලා දාන්න. ඉතින් අපි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි cafe එකකින් වගේ log වුණත් මේ history මකන්න. අඩුම ගානේ දැන් නම් අලුත් Firefox version එක නම් තියෙනවා අද මොන දේ මකන්න සහ ඊයේ ඒ කියන්නේ history මකන්න ඕන නම් history මකන්න ඕනේ අද දවස් තුනට කරගත්තේ ඒවද අන්තිම පැයදී කරපේවද මේ සතිය තුනට කරපේවද. ඉතින් ඒක නිසා මේ දවස්වල කරපු
දේවල් හිස්ටරි මොකක්ද කිව්වට පස්සේ ඉතින් ඔක පාස්වර්ඩ් එකත් සහ ඒක ලොග් වෙන්න තිබ්බ ඒකේ නැවත පාවිච්චි කරන්න තියෙන chance එක නැහැ. මොකද ඒ තත්ත්ව ටික මේකල කුකීස්ම ක්ලියර් වෙන හින්දා. ඒ වගේම තමයි දැන් මේ පාස්වර්ඩ් වගේම තව එකක් තමයි පරිගණකයේ ආරක්ෂාව. එතකොට අපි හැම වෙලේම දැනගන්න ඕනේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ක්‍රැක් කරපො නැති වෛරස් ගාඩ් එක පාවිච්චි කරන්න. සහ තවත් ස්ටෙප් එකක් ඉදිරියට යන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මොකක් හරි සෝන් වෙලා වගේ පර්සනල් ෆයර්වෝල් එක පාවිච්චි කරන්න. පර්සනල් ෆයර්වෝල් එක භාවිත කිරීමකින් ඕපන් පෝට් හරහා අනික් හැකර්ස්ලාගේ හැක් කරන එක වළක්ව ගන්න වගේම අතරම මොකක් හරි අනවශ්‍ය software එකක් ඉන්ටර්නෙට් එකට යන්න හදනවා නම් මොකක් හරි පෝට් එක කරහා කොහේ හරි ඇක්සස් කරන්න හදනවා නම් ටක් ගාලා ෆයර්වෝල් එකක් තියෙනවා නම් pop up menu එක කරලා කියනවා මෙන්න මෙහෙම software මෙහෙම දෙයක් කරන්න හදනවා ඉන්ටර්නෙට් යන්න හදනවා ඔයාලා මේක trust ද මම මේකට answer දෙන්නද කියලා අහනවා. ඉතින් මේ වගේ ෆයර්වෝල් එක පාවිච්චි කිරීම වගින් අතරම එක එක tools ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න යනවද වගේ දේවල් අපිට චෙක් කරගන්න පුළුවන්. අනික තමයි අපි වයස් කෙනෙක් ගත්තොත් ගොඩක් අය දැන් මම හිතන්නේ ගොඩක් මම දැකපු හැම වෙන්න එකම වගේ මගේ යාළුවගෙන් ආපු තිබ්බා මහසෝනා කියන වෛරස් එක. Windows 7 වල නම් ඒක වෙනම පෙන්නනවා මොකද XP වගේ නෙමෙයි ඒකේ Windows 7 වල එකපාරටම රන් වෙන්නේ නැහැ කොහොමදත්. අනික තමයි වෛරස් ගාඩ් එකෙන් ටක් ගාලා ඔටෝ රන් එක අයින් කරාට පස්සේ ඒක ඩබල් ක්ලික් කිරීමකින් ඒ කියන්නේ පෙන් එක ඕපන් කිරීමකින් වෛරස් එක රන් වෙන්න තිබීමේ chance එක නැති වෙලා යනවා. එනකොට මම මේ ළඟදී දැක්කා දැන් එයිලා තියෙනවා කියලා වෛරස් ඔටෝ රන් ෆයිල් එකක් අවශ්‍ය නැහැ. ඔටෝ රන් ෆයිල් එක කියන්නේ මේ ටෙක්ස්ට් ડોකියුමන්ට් නෝට්පැඩ් එක හරියට ටයිප් කරන්න පුළුවන් දෙයක් ඔටෝ රන් ෆයිල් එක ඒකෙන් මොකකින් වෙන්නේ ඒවා පෙන් එක ඩවුන්ලෝඩ් එක කරපු ගමන් ඒ තිබ්බ වෛරස් එක රන් වෙන එක. ඉතින් මේ වෛරස් එක ගත්තොත් දැන් ගොඩක් ඒවා ඉන්නේ ෆෝල්ඩර් වගේ. සමහර ඒවා තියෙන සමහර වෛරස් දැන් ඔයගොල්ලෝ පෙන් එකේ දාලා තිබ්බ කියන්නේ pictures videos කියලා ෆෝල්ඩර් දෙකක්. ඒකෙන් ඒ වෛරස් එකෙන් ගන්නේ ඒ ඔයගොල්ලන්ගේ pictures සහ videos කියන ෆෝල්ඩර් දෙක hidden කරලා ඉවරලා ඒ වෛරස් එකෙන් හදනවා pictures සහ folder pictures සහ videos කියලා වෙනම ෆෝල්ඩර් දෙකක්. අතර ෆෝල්ඩර් නෙමෙයි අර වෛරස් එකම රන් වෙන ෂෝට්කට් හරි වෛරස් එකේ කොපියක් හරි ඒ විදිහට රන් වෙනවා. ඉතින් අපි ටක් ගාලා ගිය ගමන් ඩබල් ක්ලික් කරනවා ඒ ෆෝල්ඩර් එක. එතකොට ගෙලින්ම ඉතින් වෛරස් එක වැඩ කරන එක තමයි වෙන්නේ. මේ වගේ කොලක් ගන්න ඉතින් අපිට පුළුවන් අතරම extensions පෙන්වන එක on කිරීම. Windows 7 වල නම් option වල අර ඔයගොල්ලෝ ෆයිල් hidden හරි hidden නැති කරන තැනට යන්න දන්නවා ඇති කියලා මම හිතනවා. ඒක යන හැටි දැනගන්න ඕන නම් ඒකට යන්නේ Windows 7 වල නම් organize වල folder and search options view කියන එකට ගිහිල්ලා එතනින් පුළුවන් hide extensions for known file types කියන එක delete කරාට පස්සේ ඒ කියන්නේ ඒක ටික එක අයින් කරලා apply okay කරාට පස්සේ අපිට පුළුවන් ෆයිල් වල extensions බලා ගන්න. මට මතක තියෙනම් XP වල තියෙන options හරි tools හරි වලින් ගිහිල්ලා ඒකෙත් මේ විදිහටමයි folder option වල කොනත control panel එක යන්න පුළුවන්. control panel එකට ගිහිල්ලා folder option වලින් අර ටික එක අයින් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් extensions බලා ගන්න. extensions කියන්නේ ලේසියෙන්ම කිව්වොත් අර ෆයිල් වල අන්තිමට තියෙන ෆයිල් එකේ වර්ගය මොකක්ද කියලා අඳුර ගන්න තියෙන සහ අපි පින්තූරයක් ගත්තොත් ඒක JPG එහෙම නැත්නම් movie එකක් ගත්තොත් MPG AVI ඒ වගේ අර තිතක් තියලා අන්තිමට තියෙන කොටස. ඉතින් ඒ වගේ එකක් මේ extension එක පෙන්වීමකින් අපිට දැක් ගන්න පුළුවන්. දැන් pictures කියලා folder එකේ pictures.exe කියන්නේ execute කරන. ඒ කියන්නේ ඉතින් ඒ කියන්නේ ඒක ෂුවර් කරන වෛරස් එකක්. එහෙම නැත්නම් අපිට ඒක එකපාරක් සිලෙක්ට් කරලා properties හරි එහෙම නැත්නම් සිලෙක්ට් කරාට පස්සේ අපිට දැක ගන්න පුළුවන් අර පල්ලෙහා තියෙන window එකෙන් මේක මොකද්ද කියලා පෙන්නනවා. ඒක පෙන්නන මේක application එක බොහෝ විට වෙන්නේ කිලෝබයිට් ගාන. මේ කිලෝබයිට් ගානක application එක. ඉතින්
ඒ කියන්නේ ඒක ෂුවර් කරන වෛරස් එකක් තමයි. ඉතින් මේවා තමයි ප්‍රධානම දැනගත යුතු දේවල්. අතන තවත් දේවල් තියෙනවා දැනගන්න. මේ ලෙසන් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෛරස් සහ පාස්වර්ඩ් හැක් කිරීමෙන් වැළකීමේ ක්‍රම ගැන. මම හිතනවා මේ වීඩියෝ එකෙන් මේ වීඩියෝ ලෙසන් එකනොත් ඔයගොල්ලෝ හොඳ හරියට දැනගන්න ඇති කියලා. මේ වීඩියෝ ලෙසන් එකත් එක්ක එකතු වුණාට ස්තුතියි. සුබ දවසක්.